මොකටද යකෝ තෝ උතරට වෙලා පිනාට බැර බැර ඉන්නේ? ඔබට මොලේ අමාරුවක්ද මොකක් කරේ? මම මේ පිනාට නෙමෙයි යකෝ බැර බැර හිටියේ මම මේ සින්දුවක් කිව්වේ. ඒක නෙමෙයි ඔබ මොකද අද මේ පැත්තේ? මේ මොකෝ කියන්නේ? අපි ක්‍රිකට් පාරක් ගහලා එන්න යන්න. ඉන්න මං තාත්තගේ ගහලා එන්න. තාත්තා බෑ කිව්වොත් කොහොමත් මට යන්නත් බෑනේ බං. හරි බං තාත්තගෙන් අහලා වරෙන්කෝ ඊට පස්සේ තාත්තා හා කිව්වොත් අපි යන්. හා යන්. යන් කොහෙද යන්නේ? මාත් එන්න ඕනද? හරි උඹ හිටපන්කෝ මං ගිහිල්ලා අහලා එන්නම්. තාත්තේ මම පොඩ්ඩක් අන්න එක පොඩ්ඩක් ක්‍රිකට් ගහන්න ගිහින් එන්නද? ක්‍රිකට් ගහන්න මේ දැන් මගේ මොනවද අහගන්න නැතුව හිටපන් බං. දැන් මොකද්ද බං මේකට කරන්නේ? තාත්තත් කැමති නැහැල්ලුනේ. බලමුකෝ මොකක් හරි කරන්න. අනේ තාත්තේ අද්ද විතරක් යන්න දෙන්න මට අද්ද විතරක්. මුගේ ආච්චිට අනේ තාත්තේ ඔකට ගහන්න ඕනේ නෑනේ. ගහන්න තරම්ම වරදක් කරේ නෑනේ. වරදක් කරේ නෑ. උඹ එකට එක කියවන්න වරින්කෝ වාත් එක්ක. තොට මම අද අන්න අරට ඒ ගමන ගහනවා. අනේ තාත්තේ පුටු වෙන්නම් ගන්න එපා. එපා. ඒනවා මෙතන එකට එක කියවන්න මාත් එක්ක. මං කවුරු කියලාද උඹ හිතාගෙන ඉන්නේ? අනේ මගේ කොන්ද යන්න වෙන්නේ නෑ සානෝ. තාත්තට තරහා ගිහිප්පම දන්නවනේ මොනවද කරන්න කියලා. හරි මං ගිහිල්ලා එන්නම්කෝ. මම පොඩ්ඩක් මාටින්ලා ගෙදර ගිහිල්ලා අහලා බලන්නම් එයාත් කැමති වෙයිද කියලා. උඹ මොකද මාටියා මේ පැත්තේ අද? නෑ බං අද අම්මට උයා ගන්න බැරි වුණා. ඒක නිසා මම කෑම හතරක් අරන් යන්න කියලා මේ යන්නේ. උඹත් එනවද යන්න? හා යමංගෝ මටත් කෑම එක කරන් දෙනව නේද උඹ? ඕක මොකද්ද මචං අරන් දෙන්න. යන් දැන් යන්. කඩේ කවුද? ඉඳ එනවා. ඔච්චර කෑ ගහන්න එපායකෝ. හරි දැන් ඔය ළමයිට මොනවද ඕනේ? අනේ මාමේ අපිට කෑම හතරක් දෙන්නකෝ. හතරක්? උඹ කිව්වේ කලින් මටත් එක්ක අරන් දෙනවා කියලා? නෑ මාමේ පහක්ම දාන්නකෝ. ඔතනම ඉන්න මං ටක් ගාලා කෑම ටික අරන් එන්නම්. ඒක නෙමෙයි. මොනවද ඔයාලට ඕන? මාළුද? බිත්තරද? මස්ද? එහෙනම් මම බිත්තර එකක් දාන්නකෝ. එහෙනම් මං බිත්තර හතරක් අරන් එන්නම්. නෑ පහක්. මෙන්න ළමයි කෑම පහ. කො දෙන්න මාමේ. එතකොට කීයද මාමේ මේ කෑම පහට ගාන? එච්චර ගාණක් වෙන්නේ නැහැ කොල්ලෝ. රුපියල් 25000ක් විතරයි. රුපියල් 25000ක් උනේ කොහමද මාමේ කෑම පහට? ඇයි කොල්ලෝ දැන් ලස්සීට් උර එතකොට සේරම ගණන් ගිහිල්ලා. බත් හාල් බිත්තර සේරම ගණන් ගිහිල්ලා. ඒකයි එච්චර ගණන් වෙලා තියෙන්නේ. මේ මාටියා මෙහෙ දීපන් ඔය බෑග් එක. ඇයි ඒකම උඹ මොකද? මගේ මොනවද අහගන්න දීපිය මෙහාට බෑග් එක. උඹ මොකක්ද යකෝ ඔය කරන්න හදන්නේ? මං කරන්න යන්නේද? ඉතපන් කරලා පෙන්නන්න. කෝ පොඩක් උතරින් එහාට වෙයන්. මොකද මල්ලි? තව කෑම එකක් ඕනවත්ද? කෑම? මේ අප්පට ඕක නවත්තපන් යකෝ. ඕක නවත්තපන්. මෝඩේ යකෝ. ඕක නවත්තපන් මෝඩ සානෝ. නවත්තපන් ඕක. කෑම එකක් දුන්නේ නැහැ කියලා ඔච්චර ගන්න ඕනේ මහත්තයෝ.
මෙතන මිනිස්සු හිටියේ නැත්තම් තමසට ඕමනේ මේ යකෝ මන් දෙන්නේ. තොට දෙන්නේ මෝල් ගහෙන්. ඒක දැනගනි. හරි ඇති සහනෝ. දැන් වරෙන්කෝ යන්න මාත් එක්ක. හරි යමන්කෝ. ආයෙ වගේ වැඩ කරලා අහුවෙන්න එපා මෝඩ යකා. මදයි කෑම විකුණන්න ගියා. ඒකද මේ මං උඹගෙන් අහන්නම හිටියේ මොකද්ද දා උනේ? උඹ කාටද ගැහුවා කිව්ව නේද? උඹ දන්නවනේ ඉතින් මං එන්න වැඩේක් කියලා. උඹම කියපන්කෝ මාටිය මොකද්ද උදා උනේ කියලා. අපෝ ඉඹගේ වැඩිකම අපි දන්නේ නැතේ. හරි දැන් ඕක කියපන්කෝ ටක් ගාලා. මූ මට උඹේ විස්තරේ සේරම කිව්වා. උඹට ගහලා පැන්නුවා කියලා තාත්තා. හරි ඒක වැඩක් නෑ. මූට උඩේ මොකද්ද කියපන්කෝ. ඔව් මූ උඹට ගහපු හැටි සේරම මට විස්තර කරා. එදා උඹ තාත්තගෙන් කුටි කාලේදී සාහන් උඹට කිව්වා නේද? මං ගිහලා මාටින් එක වෙන සෙල්ලමක් කරන්නම් කියලා. ඊට පස්සේ මං ඌත් එක්ක ඊට පස්සේ මූව මාව හම්බෙන්න ආවා. මං ඒකට කෑම ගේන්න යන ගමන්. ඊට පස්සේ මූව මට හම්බුනාට පස්සේ මං මූට කිව්වා මම මේ කෑම ගේන්න යනවා. උඹත් එනවද? උඹටත් කෑම එකක් අරන් දෙන්නද කියලා ආවා. ඊට පස්සේ අරන් දෙනව නම් එන්නම් කියලා මූ කිව්වා. ඊට පස්සේ මූ එක්කන් ගියා කෑම කඩේට. කෑම කඩේට එක්කන් ගියා විතරයි. ඊට පස්සේ මං කිව්වා බෑ කෑම හතරක් කියලා කිව්වා. මූ කිව්වා නෑ පහක් කියලා. ඊට පස්සේ පහක් මුදලාලි ගේන්නම් කිව්වා. ඊට පස්සේ බිත්තරද මස් කාලද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා අපි කිව්වා මම බිත්තරයි මොකක් හරි මස් මාරුවනේ මට මතක නෑ හරියට කිව්වා. ඊට පස්සේ මූ මුදලාලි ඇවිල්ලා කියනවා කෑම පාට 25000 රුපියල්. කෑම පාට 25000? ඒ කොහොමද යාළුවා එහෙම උනේ? ඔව් ඉතින් එදර හිටියේ මහා ගොම් මුදලාලියෙක්. ඒක නිසා අපිට කිව්වා 25000යි කෑම ටික කියලා. මූ ඊට පස්සේ ආට වෙන්න කියලා නෙළුවා නෙලිලා මුදලාලිගේ අටක් කරලා හොස්පිටල් ගෙනිච්චද කොහෙද බං? ඊට පස්සේ මුදලාලි ගැන කිසිම තොරතුරක් හම්බුනේ නැහැ අපිට බැරුණා ගන්නනේ. අපි යන් පන්තියට නැත්තම් කුසුම් මිස් ඇවිල්ලා අපිට නෙලයි. අපි පන්තියට කියලා කතා කරමු ඉතුරු ටික. පන්තියට කියලා කතා කරන්න දෙන්නේ නැහැ. ඒක ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. ඔච්චරයි උනේ. ඊපස්සේ මූයි මායි පෑගත්තා එතන. හරි දැන් යන්කෝ පන්තියට අපි නැත්තම් කුසුම් මිස් ඇවිල්ලා අපිට හොඳටම ගහයි අද. ආ යමන්කෝ. අර කවුද බං අර? යකෝ අන්න මුදලාලි. ඕනේ එන්න බං දැන් මොකද කරන්නේ? මොනව කරන්නද දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. කුටි කන්නයි තියෙන්නේ. හැංගියා යකෝ බල ඉන්නේ තු හැංගියන් ඩෙස් එකට. කවුද මේ පන්ති සහන් කියන්නේ? මේ ඉන්නේ මුදලාලි මාමේ ඩෙස් එකකට හැංගිලා මූ. ඔබට පයිත්‍යම් දෙයක් ඕවා කියන්න කටවගෙන හිටපන්කෝ කරවක්කා. ඔන්න පුතේ මුදලාලි එනවා මේ පැත්තට. කෝකෝ කොහෙද ඉන්නේ? මේ ඉන්නේ ඔරගෙදියා. ඉඳපිය තොට මම අනේ මගේ කොන්ද. අනේ බේර ගනින් මාටින්. උඹ දැම්බ එන්නේ? ඔව් ඉතින් දැන් තමයි මං එන්නේ. මොකෝ කියන්නේ හොඳ මියුසිකල් ෂෝ එකක් දාමුද? ඔබට පිස්සුද බං? මිස් ආපුවම කියවයි උඹට සින්දු. උඹ බය වෙන්න එපා යකෝ. මම මේ සහන් කියන්නේ උඹ දන්නවනේ කවුද කියලා. ඉස්කෝලෙම ලොක්කා මම. ආන් සහන් මිස් වෙනවා. අයියෝ සින්දු කියලා ඉවරයිනේ දැන්. ඔතනට වෙලා කොරවක්ෙක් වගේ බලාගෙන ඉන්න නැතුව ඉඳගනින් බම් මෙතනින් ඇවිල්ලා. ළමයි good morning. good morning teacher. කවුද යකෝ මේ උදෙන්ම අමුතු විදියට good morning කියන එක? මන් දන්නවා මොකද්ද කියලා. සහන්
බෝධේ පාන්දර මගේ කන්න හදන්නේ. හැයි යකෝ මුන්ට දැන් අපිවත් විහිළුවක් වෙලා තියෙන්නේ. හරි ළමයි අද පාඩම සෙෂන පද්ධතිය. ඔන්න මම බෝඩ් එකේ ලියනකෝ ඔයාලා පොතේ ලියා ගන්න. ඈ සහන් මොකද යකෝ මේ ඩෙස් එකක් යඩට රින්ගගෙන කරන්නේ? සහන් මොකද යකෝ උඹ ඔය ඩෙස් එකක් යඩට වෙලා කරන්නේ? ඈ නෑ මිස් මම මේ නැගිටිනවා මගේ වඩේ කෑල්ල යටට ගියානේ. උදේට කන්න බැරි වුණා මිස්. ඈ මේ වඩේ කන වෙලාද බුරුවා නැගිට පියොතනේ. අම්මෝ මගේ ඔළුවත් වැදුනා. හරි දැන් කියපී බලන්න මම මේ බෝඩ් එකේ මොකක්ද ඇඳලා තියෙන්නේ කියලා. ඒක නම් ඇඳලා තියෙන්නේ පුකක් වගේ ටීචර්. ඔව් ටීචර් ඒ ඇඳලා තියෙන්නේ පුකක් තමයි. ඉතපිට අපිට මම පුක පෙන්නන්න. Oh, no, 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 no. එනවා මෙතන මාත් එක්ක විහිළු කරන්න. අම්මේ මගේ කොන්ද. උඹට කිව්වනේ ඔච්චර පඬිත වෙන්න එපා කියලා. දැන් ඉතින් හරිනේ උඹට අමාරුව. හරි ළමයි මම දැන් ටක් ගාලා දුවලා ගිහලා ඔෆිස් එකට ගිහිල්ලා එන්නම්. ඔයාලා කෑ ගහන්න නැතුව ඉන්න ඕන. චන්දු මට නම් ලිස්ට් එක ලියලා දෙන්නු කෑ ගහපු උන්ගේ. උන් ගැන මම බයිවිල්ලා බලා ගන්නම්. ඔන්න පුතේ වෙලාව දැන් සින්දු කියන්න. එපා යකෝ දැන් සින්දු කියන්න. දැන් මිස් ආවොත් උඹට දන්නවනේ වෙන දේ. දැන් එකපාරක චුටි කාලා ඉන්නේ. උඹගේ අඬ කලයි මේ සැරේ. අනේ මේ උඹ කෑ ගහන්න නැතුව හිටපන්කෝ. උඹ දන්නවනේ මේ සහන් කියන්නේ කවුද කියලා කාටවත් බය නෑනේ මම. ඒක උඹ හොඳටම දන්නවනේ. දන්නව උඹගේ පඬිතුකම. උඹ පඬිතුකමින් තමයි කවදා හරි කෙලව ගන්න. එහෙනම් සින්දු පටන් ගමු. අපිත් එකයි පිනත් එකයි පිනත් එකයි අපිත් එකයි අපිත් එකයි පිනත් එකයි පිනත් එකයි අපිත් එකයි. මොකද යක උඹලා කට අරගෙන බලාගෙන ඉන්න බය වෙලා වගේ. Start this content. පිනත් එකයි අපිත් එකයි අපිත් එකයි පිනත් එකයි පිනත් එකයි අපිත් එකයි අපිත් එකයි පිනත් එකයි. පිනා. No, no, no. මුගේ ආච්චිට අම්මේ මගේ කොන්ද. අම්මේ තමයි මම කරගත්තේ හොඳ වැඩක්. මේ පඬිතුකම හේයි යකෝ. ඔහොම වෙලා මදි උඹට. එයි බම් මටම මෙහෙම වෙන්නේ.